හලෝ ළමයි කොහොමද මං අද අරගෙන ආවේ රෑට මොකුත්ම නැතුව එළවලු මොකුත්ම නැතුව ලේසියෙන්ම හදාගන්න පුළුවන් රෙසිපි එකක්. අපි බලමු කොහොමද ඒක හදාගන්නේ කියලා. අපිට මේකට මුලින්ම ඕන වෙනවා පාන් පිටි කෝප්ප දෙකක්. දැන් අපි මේකට පොල් කිරි කෝප්ප 1.5ක් ඕනි වෙනවා. ඔයාලට ඕනි නම් වතුර වුණත් මේකට පාවිච්චි කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි පොල් කිරි දැම්මම රස වැඩි වෙනවා. පොල් කිරි දාන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. දැන් පොඩ දාලා හොඳට කලවම් කරන්න කැඩි නැති වෙන්න. ඔයාලට පුළුවන් මේක පෙනේරෙකම වුණත් පෙරා ගන්න. එතකොට ගොඩක්ම ලේසි. දැන් අපි ඒකටම කෑලි මිරිස් මේස හැන්දක් එකතු කරගන්නවා. දැන් පොඩිවට කපාගත්ත සුදුරුණු මේස හැන්දක් එකතු කරන්න. කරපිංච කොළ පොඩිවට කපලා එකතු කරන්න. ලුණු රස අණු එකතු කරන්න. දැන් මේ ඔක්කොම හොඳට කලවම් කරගන්න. දැන් අපි ඒක පුච්ච ගමු. බ්‍රෂ් එකකින් හොඳට තෙල් වටේ ගා ගන්න. දැන් අපි තාච්චිය හොඳට රවුමට කරග ගන්න ඕනේ. හැමතැනටම ගානට සමානව පැතිරෙන විදිහට. දැන් හොඳට දෙපැත්ත හරව පුච්ච ගන්න විනාඩි 3ක් 4ක් විතර. එහෙනම් මේ වගේ ලස්සන රස රෙසිපියක් අරන් එනකන් පරිස්සමෙන් සතුටින් ඉන්න. ගිහිල්ලා එන්නම්.